Yo, good morning. අපි අද පොඩි ගමනක් යනවා. ඉතින් ඒක ඔයාලට කවි බෙදා ගන්න යන්නේ. කවි කොහෙද යන්නේ? අපි යනවා පොඩි ගමනක්. අපි ඉදිරියට කියන්න. ගිහිල්ලා බලමුනේ. අපේ යාළුවෝ දෙන්න දැන් ඇවිල්ලා. දැන් වෙලාව කීයද? ඕ සීතල. වෙලාව කීයද? වෙලාව දැන් ඇති 4 විතරනේ. ඕ අපේ මෝඩ ජෝඩු ඇවිල්ලා ඉන්නේ. බඩියක ඇවිල්ලා තියෙන්නේ. බඩිය ඇවිල්ලා එන්නේ. තම සීතල අයියා. Yo bro. Hey boy. කොහෙද යන්නේ? සුබුදාසන. උදේ පාන්දරම යනවා අපි දුර ගමනක් අද. අර කවුද? මේ අපේ ඩ්‍රයිවර් part time driver. මොකෝ වෙන්නේ ඉතින්? ගිහිල්ලා බලමු අපි මේ ගන්න මල්ලි වඩු හොල හරේ පිටස්සදා. අර මේ උදේ පාන්දර අර මේ එනර්ජි බොන්නේ බීලා. ඇයි අර ගැහුවනේ බියර් ගැහුවනේ? हमार जैकेट नहीं पसंद था तो जैकेट लिया थी यार मेरे नाम पसंद है देखो छोटी भी से जैकेट ඉතින් මොකෝ එන්නේ තාත්තේ මොකද? තාත්තේ බයනකයි නේ. අධික සීතල උදෑසන -5 නේ බා. -5ද? දැන් -2කට ගත්තා. ඉස්සෙල්ලා අපි -5යි. එලා වගදී සෙට් එකම හරිද? ඉස්සරහින් තියමු බා. ගම්පට අග ඔලෝලියා. එක බ්‍රේක් පාරයි ගහන්නේ ඈ. එක රවුමයි ගන්නෙ. මේ රවුන්ඩ් බෝඩ් එක සැරයක් ගත්ත ගමන් ඉවරයි. එම්ම දොරල්ල කපව දොරල්ල. අපෝ දොරෙන් ගලවගෙන යන්නේ. ඒ බැටරි තව නෑනේ වැඩි වෙලාවක. ඇයි ඒ? පැය 2යි විනාඩි 51. ඒලා චාර්ජර්ස් තියෙනවා. ඔකට චාර්ජර් එකක් ඉන්නේ ඒක ජීවිත කාලෙම එක බැටරියක් නෙවෙයි ඉන්නේ. ගයිස් මේ වාහනේ ඕන අපෙන් පෙට්‍රල් ගහන්න මේ සල්ලි ගහ කරා. විශාල මොකද ඒ ගැන කියන්නේ? නැගන්නේ කතා කරලා ඉතින් මම ආපු දවසින් නම් මෙහෙමනේ. අපිටමයි දෙන්නේ දඩ. ඔව්. මම මුණකට හොදලා දාන්නේ. ඒක පිස්සුද බං මේ සීතල ගන්න මුණ හොදන්නේ විකාර කරනවා. මොන්ටක් දැන් අර යුක්‍රේන් නේ විදියට මොකද හැරගිහිල්ලා තියෙන්නේ. කීයක ගහනවා සදා? 250 ලීටර් 25යි. ප්‍රයිසින් දැනෙන්නේවත් නෑ. ඒ ඔය සල්ලි පොඩ්ඩක් වියදම් කරපන්. ඔව්. පෙරේතය වගේ. සල්ලි මූ පෙරේතෙක් මූ මාසෙට ලක්ෂ 5න් එහා හම්බ කරනවා. කීයක් හම්බ කරනවා? ලක්ෂ 5න් එහා හම්බ කරනවා මාසෙට. එක්කෙනින් පෝලන්න වල එහෙන් ගත්ත මෙහෙන් තිබ්බා. ලක්ෂ 5යි. ලක්ෂ 5යි. එන් ගත්ත මේ තිබ්බා. පේසෙන් ඇහුවොත් සල්ලි නෑ. පේසෙන් එකෙන් දානකොට ඒක ලක්ෂකමාර. මේ කබරියෝ. පේසෙන්ට් එකෙන් දාන්න එපා. රෙමෙට්ලි එකෙන් දාන්න. ඈ? රෙමෙට් එක වාසිද? මොකද දන්නවද? මං ඊයර මගේ යාළුවෙක්ගේ සල්ලියෝ දැම්මා. පේසෙන්ට් එකේ 2.50යි. රෙමෙට්ලි එකේ 2.55ක් ගියා. පේෂන්ට් එක උඹ කැපෙනවද? කැපෙන්නේ නැහැ. උන්ගේ රේට් එක අඩුයි බං පොඩ්ඩක්. ඒ කියන්නේ ඒ උනාට අරුන්ගේ කැපෙනවනේ. රෙමෙට්ලි එකේ ස්ලොටි 9ක් කැපෙනවා. ඒකනේ අරගෙට කැපෙන්නේ නැහැ. කැපෙන්නේ නැහැ. රේට් එක අඩුයි. සේෆ්ටි ද පේසෙන් එකට වැඩිය. රෙමෙට්ලි හොඳයි. ඉතින් 2.55ක් කියන්නේ 5000ක් තියෙනවනේ. 5000ක් ලාභයි. බඩ තවත් වාසිය සල්ලි හංග ගන්න. ඔව් ඒක. අම්මා පැත්තේ ඉතින්. පුළුවන් තරම් ඉතුරු කරන්න.
පුළුවන් තරම් ඉතුරු ගහන් යනකොට අරන් යන්න. ඔව්. තව account එකක් මම open කරන්න. දැන් ඒ අරකේ දැන් තියන්න බෑනේ. දැන් ඔය ටැක්ස් වලට අහු වෙනවා. දැන් අර වාහනේ අතර ගත්ත පස්සේ උඹ ගියාන් උදේ දැක්ක හවස ගෙනාව කියලා. තේරුණා? පොඩි වරුසාවක් යනවා. itu ice tattoo tik ඇවිල්ලා තියෙනවා. පේනවනේ යට ice tattoo. අයිස් වරුසාව. කොන්ට්‍රැක්ට් එකක් කරන් තියෙන මොනවද සදා? හිම කඩන්න නේද? හිම කඩන්න හිමස් කරන්න කොන්ට්‍රැක්ට් එකක් කරන් තියෙන මේ මහත්තයා. අපි යනවා ඒකට. මේ ඉන්නේ හිම කඩන එක්කෙනා. දැනුත් ඔය කඩ ඉන්නේ. මේ අනිත් එක්කෙනා. හිම කඩන කට්ටිය තමයි මේ. අපි මේ කොන්ට්‍රැක්ට් එකට යන්නේ හිම කඩන්න. ඔව් හිම කඩන්න යන්නේ. අවුචාන් එකේ සබලක් ගන්න මතක් කරා. Get a travel card you can trust. මේ දවල්ට කෑමක් ගන්නද Download the Wise app today. මේ කට්ටිය අර මේ කල්ලු වගේ තමයි බත් කට්ටියට වැඩ කරන්නේ. මේ සුදු පාට කැප් එක දාගෙන ඉන්න එක්කෙනා. මේ ගල් බෝතලේ මගේ නම. මහත්තයා කන්න දෙනවද අපිට? මේකේ කුණුහරුප කියන්න බෑනේ නේ. ඒ කියන්නේ මොනවද? එහෙනම් ඕනේ. මොනවද කියන්නේ මොනවද? කැත වචනද? නරක වචන. හරි හරි හරි. දැන් අපි සුවිස් මෙහෙමයි ගමනක් එක්කන් ආවම ඩ්‍රයිවර් මහත්තයාට කන්න දෙන්න ආනන්ද දෙන්න. අනිත් උනට නැතක් කමක් නැහැ. ඒකට කාලේ පැකේජ් එක කෑමක් දාන්න. දැන් මේ සුවිස් වල රංගල්ලා තියෙන්නේ අපි. මේ අපේ සීයේ බල්ලා ඉන්නවා. බල්ලෝ දෙන්නත් එක. රාජුයි රංජු ඉන්නවා. මේක ඕතම් එකේ ලස්සනට තියෙන තිය. දැන්ට කොල තියෙනනේ කපාන. ස්පීඩ් හෙඩ් එකක් තියෙනවා නේද? ඉස්සර ෆිල්ම් වල දකින්න වගේම තියෙනවා ඒක. මොකද හින්දි ෆිල්ම් එකක් ගියානේ මේක. අර ශාරුක් ખાන් අර කාපු වෙනවා. නෑ कोई मिल गया. මේ ෆිල්ම් එකේ සින්දු කියන එක කියන. සින්දු නෑ බෑ ෆිල්ම් එකේ ඩ්‍රයිවර් මම. ආයෝද? ශාරුක් ખાන් ෆිල්ම් එක ගත්තෙත් මේ කාර් එක. එහෙම? මොකද කාර් එක නවාර්ගය? මේක වල BMW i7 එකක්. ඔය ඒ. ඒ කාර් i7 තිබිලානේ. ඔව්. අපර අපර තියෙන මෙතන Citroen logo එක. මොකද්ද ඔයාලට මේ ගැන කියන්නේ? මේ ගැනද කියන්න තියෙන්නේ මොකද? ඔයා මොකද කියන්නේ කියන්නේ? නැහැ අපි අර
තියෙන්නේ. ඔව් දැන් අර රන් කෙවිටක් පස්සේ හම්බුණා. ඊට පස්සේ දැන් අපි මේක සිට්‍රොයින්ම කරා. රන් කැවිඩක් නෙවෙයි සුපිරි මැකැනික්ලා දෙන්නෙක් හම්බුණා ලංකාවෙන්. ඉතින් වාහන ගන්නවා නම් අන්න ඩබල්. මැකැනික් කෙනෙක් ඉන්නවා සිඩ්නි කාවල. වාහනේ යන මැකැනික් ආන්සර් එක කෙනෙක් ඉන්නවා මේ කරලා හයි කරද්දි ඉතුරු වෙනවා නේද? ඕ සෙන්සර් උතුරු දකුණ මාරු කරලා සෙන්සර් හයි කරන්න ඕන නම් කොල්ලෙක් ඉන්නවා. මේ හයි කරනවා. මූ දැන් අනුර ලොක්කත් හොයන මේ ලංකාවේ උතුරු දකුණු මාරු කරන්නේ. ඔව්. සෙන්සර් ප්‍රශ්න තියෙනවා නම් කියන්න. අමතන්න සෙන්සර් නම් කප්‍රාස් පිටිපස්සේ සෙන්සර් එක ඉස්සරහට හයි කරනවා ඉස්සරහ සෙන්සර් එක පිටිපස්සට හයි කරනවා. ඔබගේ වාහනේ- සෙන්සර් අවශ්‍යතාව සඳහා වාහනේ රිවර්ස් කරා නම් වදිනකන් දන්නේ නැහැ නම්බර එක යන්නේ නම්බර එක 50යි 35යි 40යි 340යි. අර මම දන්නේ පෝලන්තයේ සිටින හැමෝම 24 ඕන වෙලාවක අමතන්නේ ඒ වුණාට වැඩි තියෙන වෙලාවවල අමතන්නේ. උන්වහන්සේ කරන්නේ ඒ 24 ඕන වෙලාවක අමතන්න මට පුළුවන් වෙලාවක මම ආන්සර් කරන්න. අන්න ඒකයි කේස් එක. ඕ නොකයි පාස්නේ මේ ලයිසන් එක ගත්තේ? ඔව් ඔව් කොහෙද ගත්තේ? අම්මර කොහෙ මම කොසලින් වලින් ගත්තේ එක්සෑම් නැද්ද? නෑ එක්සෑම් නෑ මේ ෂෑ. මේ හොරාට පෝලන්තයේ ලයිසන් එකක් දැවුම් ඈ මේ පේනෝනේ මේ ඒ කියන්නේ බෑ එක්සෑම් නැති වුණාට කෙලින්ම අර මේ අරක හරියට වෙන්නේ බෑ මොකද්ද මේ transaction එක කළා දුන්නනේ? ඇඩ්‍රස් රෙජිස්ට්‍රේෂන් එකයි කොන්ට්‍රැක්ට් එකයි අනිත් ඔක්කොම සාමාන්‍ය විදියට අරකින් වෙන්නේ හරි අපි ගිහිල්ලා කියන්න වීඩියෝ ගන්න අපි ඉමිග්‍රේෂන් කියන්න එහෙනම් යමන් ස්විස් පැත්තේ. උඹලා කොහෙද බෑ යන්නේ අතරද අපි සුවිස් යනවා අපි බා යනවා බං ගිඩ්නියා. ඉන්නේ අර එදා උඹලා ගිහිල්ලා අර ගිහින් තිබ්බේ නෑ කිලෝමීටර් 600ක්. ගිඩ්නියා යන්නේ මේ. ශාමිකේ සෙට් උන්නේ නැද්ද ශාමිගේ සෙට් උන්නේ මේ මොනවද බං වීඩියෝ ගන්න ඔයාගේ ලස්සන ඔයා එන සෙක්සි හිමිවල නොදකින පැත්ත
සර්ප්‍රයිස් එකවා. සර්ප්‍රයිස් එක බලා ගන්න පුළුවන් තා පුවස්වාග මම ප්ලේස් එකේ ඉන්නේ. ප්ලේස් එකේ ඉන්නේ. අරක වෙන්නේ. මේක වෙන්නවා. මේ ඉස්සරහ තියෙන 7 side. මම පැත්ත. එච්චර මේ ලස්සන ලොකේෂන් එකක් තියෙද්දි ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. අතර මේ පැත්ත පට්ට ලස්සනයි. ඩ්‍රයිවර් මහත්තයා කබරේයි බැස්සා. මීන ඩ්‍රයිවර් මහත්තයා කබරේ ලිස්සනවා. ඉසාර මේ දැන් ඔයා වාහනේ අරන් යනවා. ඔව් වාහනේ මං අරයියිද අයියේ ඈ එහෙමද? මේක මේක මං ගන්න ඕනේ ඔය. මේ මගේ වාහනේ පදිනේ මං. ඒක ප්‍රනාන්දුගේ වාහනේ ප්‍රනාන්දුගේ පැත්තට ප්‍රනාන්දු නැහැ නේ ඒක එක්ක. අද ආවේ අපේ DJ සනුගේ ඉන්ටර්විව් එකකට. මේක තමයි හොටල් එක යා ඉන්ටර්විව් එක තියෙන. සනා මේ අපේ යාළුවෙක් සර්ප්‍රයිස් වුණානේ අද. මේ යාළුවා ආවේ කාර්යයක් කරන් යන්නේ. දැන් යාළුවා සර්ප්‍රයිස් ඉන්නේ. ඔබට මොකද හිතෙන්නේ ඒක? ඒක නම් කන්න අරන් දියත් ඈ මොනව කන්නද කොහෙද මේ අයිස් ටිකක් ආවා මේ දී යාලි තාහල පොඩයි. මේ බඩගිනි හිර දැන් යනවා මේ වතුර පිටහට මේ සරණාගේ විතර කන්න අරන් දෙන්න යනවා අපි තාත්තේ ඇත්තටම ලස්සනයි නේ. බෙලිවල මේ කරන්නේ නැද්ද මේ උතුරන්නේ නැද්ද? මගෙන් යම උඹ යාළුවා ආවා හිතාංගෝ වැඩේ අහගන්න ගයිස් ඒක තමයි කියන්නේ මොකද උනේ ඉන්ටර්විව් එකේ යන්න ඕනේද? ඔව් ඔව් ඉන්ටර්විව් මොකද උනේ ඉන්ටර්විව් එකේ ගොඩ කවුලක් නැහැ. මේ ජය වෙලා තින්නේ. මොකද කිව්වේ? මේ කතා කරා. කිචන් එකට එක්කන් ගියා පෙන්නුවා. ශානුත් හිටියානේ. ශාන් එක මං එකපාර කතා කරන්න ගියේ නේ. උත් කිව්වා වැඩි කතා කරන්නකො දන්නේ නැහැ වගේ ඉඳපන් කියලා. ඊට පස්සේ මගෙන් අහුව ඔබ ලංකාවේ ඉන්දියාවේද කියලා. මං කිව්වා ලංකාවේ කියලා. වෙන්න බෑ නුඹ ඉන්දියාවේලු. මං කිව්වා නෑ මං ලංකාවේ කියලා. මුත් ලංකාවේ තාරි උඹලා දෙන්න කතා කරගෙන මම පොඩ්ඩක් හරියට ගිහිල්ලා එන්නම් කියලා ගියා. ඊට සරුට් ඉතින් මම කොහමද දන්නවද බං? ඊට සූක් විස්තරේ කිව්වා මේ අවුලක් නෑ මෙහෙමයි. ඒ වැඩේ කරගනින් කොහොම හරි ගොඩ දාගනින් මොකද්ද අනම්මනම් බලන්න එපා සැලරි එක බලන්න එපා කොහොම හරි රින්ග ගනින් කියලා. ඊපස්සේ ඇවිල්ලා ඔබ මේ මට කිචන් එක පෙන්නලා මොකේද වැඩ කරන්න ඕනේ කියලා.
මං කව සර් මම ප්‍රොෆෙෂනල් චෙෆ් කෙනෙක් නෙමෙයි. මම කිචන් එකේ වැඩ කරලා තිනවා. මේ මෙහෙමයි කියලා. හරි වරන් කියන් ඔෆිස් එකට ගිහිල්ලා කතා කරමු කියලා ගිහිල්ලා ඉතින් කතා කරලා ආවා මම දැන්. වැඩේ අහුලන්නේ නැහැ වැඩේ හරි ගොඩ. එන්නේ කවුද දෙන්නේ මේ? මේ සඳ හවස කෝල්ලක් දෙන්නකෝ. සඳ හවසකට කෝලයක් දෙන්නකෝ. ඊට පස්සේ ඔක්කොම ලෑස්ති කරලා ඌ කියන්නම්. එහෙනම් හරි good luck ජය වෙන්න ඕනේ. ජය වේවා Congratulations. ඒ කියන්නේ මොකද්ද බං මේ මොකද්ද කියනවා මේ මොකද්ද කිව්ව මොකක් හරියක් මූ ආයේ බ්‍රනන්ඩුගේ වාහනේ යන්නේ. මොකද්ද මේ මොකක් හරි කිව්ව නෙමෙයි මොකක් හරි කිව්වා බඩගිය කියලාද? නෑ කො දැන් කෙලින්ම යමම් මේ මොකක් හරි දැන් මේක සමරන්න. සමරන්න නොකේ තමයි හරිද? සමරන්න යමම්. එහෙනම් අපි යනවා දැන් පාටියට පාටි සෙට් එකමු ජය වේවා සල්ලි වගේ තමයි මේ ආතල් එක සද්දට කෝල්ලක් දෙන්න කවසට. තවත් දෙන්න ඕනේ කියලා කියන්නේ. ඔය පැත්තේ දොර ඇරලා. හරි මේ ගන්නම් කෝල්ලක් ඈ. නෝ අපේ කට්ටියන්ගේ වැඩ කොහෙද යන්නේ කොහෙද යන්නේ? මැදයියාව කේබල් කාර් පාදින් ඇයි? ඉතින් පාස් ගානක් ඕන. මූට ගාන කිව්ව ගාම මූට කලන්තේ වගේ හැදුවා හරි. කපරේට ජොබ් එකට ආපු කාලෙක අපි එන්න අලි ගන්න දන්නේ? නෑ ආරු ඉන්න උදව් කරා. ඔය කාඩ් එක කොහෙන්ද කියලා. මෙතන ඉඳන් දුඹ පේන්නේ නැහැ ඔය වාහනේ එක්ක අපර ගහපන්. අපි මොකටද ආවේ? මෙයාලා දැන් මොකද්ද කරන්නේ? ඈ? ඔන්න ඉතින් කට්ටිය කහපාට වැඩියයි ෆොටෝ ගහනවා. මම බලලා ආවේ පාරම ලස්සනයි. හිම කණ්ඩ ඇවිල්ලා ඉන්නේ හිම කණ්ඩ. ලස්සනයි කියන්නේ ඉතින් ඉන්න විදිහට තමයි ඉතින් ෆොටෝ එකේ ඉන්නේ. ඊට වැඩිය මොකුත් වෙන්නේ නැහැ නේ. මේ හරිය පොඩි මං හිතන්නේ ඇලක්ද ගඟක්ද මොකක්ද කියලා දන්නේ එකක් තියෙනවා. ඇලක් නේද? පහළමුත් ඉන්න ඇවිදින්න බෑ ලිස්සනවා. මේ නෝමල් ෂූට් එකක් දාන් ආවේ. වින්ටර් ෂූට් එක නෙමෙයි දාන් ආවේ. ආරි විදිහට ලිස්සනවා. Wow. Like තියෙන්නේ. මේක දැක්කම අපිට මොකද්ද මතක් වෙන්නේ? මෙතන ෆිල්ම් එකක කොටසක් මතක් වෙනවනේ. මොකද්ද ෆිල්ම් එක? මොකද්ද? අර ශාරුක් ખાන් ඉන්නේ. දැන් මේ ශාරුක් ખાන් මේ ශාරුක් ખાන් ඉන්නවා. ආ. මෙයා ශාරුක් ખાන් කියන්නේ? අහිං අම්මඩ. අරු නිකන් මොකටද ගහලා වගේ ඉන්නවා? උඩ නෑ ගෑස් ටික දීලා දෙන්නේ. හංසගේ අයියා. මා ලස්සනයි හරිය. මම ෆෝන් එක අද්දේ සේප් එකේ තියන් ඉඳපන්. මන්ද? ඔව් මම වීඩියෝ එකක් ගන්න. උනේ.
කවි මැප් එක බලන්න. අපි පොඩි බ්‍රේක් එකක් ගත්තා බඩගිනි. අපි ආය රොස්ලෝ අපේ සිටි එකට යන ගමන් ඉන්නේ. බඩගිනි කන්න මොන හරි ගන්න බැලුවේ. බලමු මොනවද ඉන්නේ කියලා. පොඩි වර්ෂාවක් වගේ එකක් එනවා. මෙතන සෑහෙන හිම වැටලා තියෙන්නේ. පොඩි සිටි එකක් මොකද? ඒ වල දන්නවා දැනට අපි අද මේ ආවේ කියලා සිටි එකට. ඉතින් ආපුවට සාර්ථකයි. ඉතින් මට කලින් ගිය සිටි එකේ ඉන්න පුළුවන්. දෙන්නේ කියන ඉස්සරහා ඉන්න බලමු මොනවද කන්න ගන්න කියලා. කෙබබ් ෂොප් එකක් දැක්ක කෙබබ් කමු කියලා තමයි බැලුවේ. ඉන්න බලමු මොනවද තියෙන්නේ කියලා. අපි රෙස්ටුරන්ට් එකට යනකම් ඔයාලා ඉතින් වටපිට සිරිනාරව ගන්න. අපි කන්න යන්නේ. මොනවද කන්නේ? මේ මලි මොනවද ඕනේ? වර මොනවද ඕනේ මලි? මේ මම මෙනු කරන්නේ අමාරු වෙන්නේ. ටිප් එක දෙනවන්නේ. ඔව්. කීයක්ද ඕනේ ටිප් එක? 100 මීටර. ඇද? මොනවද? ඔක්කොම බඩගින්න කන්න තින්න ඕනේ මේ පේනවනේ කෑම 16ක් කොහොත් නැතිය. ඔව් කනවා. බයිගල් මුන්නේ කනවා මේ. බලමු කෙබාබ් එක රහ. අපි කෙබාබ් එකක් කරනවා. කෙබාබ් එක රහයිද? හොඳයිද? ඔයා කිව්වනම් හරියද? රහයි. ඇත්තට. හලංගන් එපා ඈ. සුපර්.
සුපර් කීයක් 10න් කීයක් දෙනවා? cheers ඕන ඔක තමයි ප්‍රශ්නේ. ඔව් ඔය ගියත් අන්න ඒක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේවා හදා ගන්න ඉදිරියට ප්‍රෙස් බඩු කො නවම්බර් සංකේතේ. ප්‍රෙස් බඩු උත්තර අපිට වල් කියලා ඇඳහලා මේ වගේ සෙට් එකක් ඉන්නේ නවම්බර් කඩ නවම්බර් සංකේතේ. මේ වැරදි ඉදිරියේදී හදා ගන්නවා හරි කවුද ඉඳලා හැදුනද? නවම්බර් සංකේතේ. ඔව් දැක්කනේ මොකක්ද වෙලා තියෙන්නේ මේ බියර් බොනවා නම් බීපපේ ජැකට් වල හලන්න සඳහා. රවුන්ඩ් එකේ බියර් හලන්න. මේ ඉතින් රවුන්ඩ් බියර් එක බිමෙන් දාලා මුඩ වෙරිද මේ රවුන්ඩ් බවුන්ඩ් එකයි 50 බඩේ පල්ලේ රවුන්ඩ් බෝඩ් එක. රවුන්ඩ් බවුන්ඩ් එකයි 50ට ගත්තේ ඩ්‍රයිවර් වැටේ ඉන්න යෝ රවුන්ඩ් මං ඒව තමයි ඩ්‍රයිවර් නැද්ද? අනේ වැලි ගෑවෙන්න ගන්නේ. මං දොරේ වැදිලා ආයා මේ බලපන් මේ යකෝ මේ හැමතැනම පිස්සු දෙයක් නැහැ යකෝ මේ බින්දුවක්වත් වතුර මේ වැටිලා තියෙන්නේ මූ වැඩම මෙතන වාලේ හිල් කිය. ආ සමග අයිස් අටුවට පස්සේ මොකක්ද ඉල්ලෙලා දැන් නෑ වහල. හිල් වතුරලු. මෙතන වාලේ හිල් කිය. බං එහෙම මොකද තුන් ඔය මේක උළු තියලා තියනවා කියනවා මේ මෙරටෝල් වලින් සෙවිලි කරලා තියෙන්නේ බහැපා මුල්ල ගේගදල පයින් පලයක් දෙන්න. මම කියන්නේ මූ දවසක්ද මම මෝල් එකට පයින් එක්කන් ආවනේ අතන තුමහන් දීලා ජෝකා හොයන්න කිව්වා. අපි දෙන්න ආවේ වා. නෑ මුන් දෙන්න ගිහිල්ලා දෙන්නේ. මෝල් එකට මේ යන බස් එකකින් බැස්සයි කියපන්කෝ මෝල් එක තොට මෝල පාර වැරදිය කියලා මේ බාල මේ ඩ්‍රයිවර්ලා වෙන ඩ්‍රයිවර්ලයි මේ ඩ්‍රයිවර්ගේ අතර වෙනස බලන්න මේ તો හදවතේ ක්‍රිකට් හදවතේ මෙතන ක්‍රිකට් මෙතන තියෙන්නේ ක්‍රිකට් එතන අපි කොයි වෙලාවකරි වෙලක අපි අතන. කොයි වෙලාවකරි අපි මේ ගහක් උඩ Has got to be probably attacked. Anyway, if you repair works තේනවද හොඳයි අද. to be done probably on a brown. එනම් කොල්ලෝ අපි ගියා. අපි යන්න දෙන්න. උසන ඒවා. ආ මේ යද්දාපා